රෙෆ්‍රිජරන්ට් යනු කුමක්ද? ආයිබෝවන්. අද අපි කතා කරන්නේ ශීතකරණ සහ වායු සමීකරණ පද්ධතියක හදවත බඳු රෙෆ්‍රිජරන්ට් ගැනයි. සරලවම කිව්වොත් රෙෆ්‍රිජරන්ට් එකක් කියන්නේ තාපය ප්‍රවාහනය කරන මාධ්‍යයක්. මේ අඩු පීඩනයකදී වාෂ්ප වෙමින් අවට ඇති තාපය උරා ගන්නා අතර වැඩි පීඩනයකදී ඝනීභවනය වෙමින් ඉම තාපය පිටතට මුදා හරිනවා. මේ ක්‍රියාවලිය නිසා තමයි අපිට සීතල වාතය ලැබෙන්නේ. රෙෆ්‍රිජරන්ට් වර්ගීකරණය ASHRE ස්ටෑන්ඩඩ් A1 සහ B3. ගොඩක් අය දන්නේ නැහැ මේ ගෑස් වර්ග කරන්නේ කොහොමද කියලා. ලෝක සම්මත ASHRE වර්ගීකරණයට අනුව මේක කොටස් දෙකකට බෙදනවා. පළමුවෙන් විෂ සහිත බව ටොක්සිසිටි. ක්ලාස් A අඩු විෂ සහිතයි lower toxicity. උදාහරණයක් R134A, R410A, R32. ක්ලාස් B වැඩි විෂ සහිතයි higher toxicity. උදාහරණයක් R717 ammonia, R123. දෙවන්න ගිනි ගන්නා සුළු බව flammability. 1 ගිනි ගන්නේ නැත non flammable, R22, R134A, R410A. 2L ඉතා අඩු වේගයකින් ගිනි ගන්නා mildly flammable, R32, R1234YF. 2 මධ්‍යම ප්‍රමාණයට ගිනි ගන්නා R152A. 3 ඉතා ඉහළ වේගයකින් ගිනි ගන්නා highly flammable, R600A, R290 propane. ඉතින් මචන්ලා අපි වැඩිපුරම වැඩ කරන්නේ A1 සහ A2L කාණ්ඩ එකයි. හැබැයි A3 කාණ්ඩයේ ගෑස් තියෙන ෆ්‍රිජ් එක වැඩ කරද්දී මාරම පරිස්සම් වෙන්න ඕනි. මිශ්‍රණවල රහස 400 සහ 500 ශ්‍රේණි. ඔයාලා දැකලා ඇති ගෑස් වල අංක 400 සහ 500 වලින් පටන් ගන්නවා. මේවා ගෑස් වර්ග කිහිපයක් එකතු කරලා හදපු මිශ්‍රණ. 500 series azeotropic. මේවා මිශ්‍රණ වුණත් සිස්ටම් එක ඇතුලේදී හැසිරෙන්නේ තනි ගෑස් එකක් වගේමයි. ඒ කියන්නේ මේවායේ උතුරන උෂ්ණත්වය boiling point ස්ථිරයි. 400 series zeotropic. මේවා තමයි අද වැඩියෙන්ම තියෙන්නේ. R410A, R410-7. මේවයි තියෙන විශේෂත්වය තමයි රෙෆ්‍රිජරන්ට් ග්ලයිඩ් එකක් තිබීම. ඒ කියන්නේ මිශ්‍රණයේ තියෙන එක එක වායු වර්ග එකිනෙකට වෙනස් උෂ්ණත්වවලදී දියර හෝ වාෂ්ප තත්ත්වයට පත්වීමයි. ඒ නිසා තමයි 400 series එකේ ගෑස් පුරවනකොට හැමතිස්සෙම සිලින්ඩරයේ යටට හරවලා ලික්විඩ් විදිහටම පිරවිය යුත්තේ. R22 වෙනුවට ආදේශක ඩිරෙක්ට් සහ ඉන්ඩිරෙක්ට්. දැන් R22 ගෑස් එක ලෝකයෙන්ම අයින් කරගෙන යන නිසා ඒ වෙනුවට අපිට ආදේශක පාවිච්චි කරන්න වෙනවා. ඩිරෙක්ට් රිප්ලේස්මන්ට් ඩ්‍රොප්-ඉන්. මේවා පාවිච්චි කරද්දී කම්ප්‍රෙෂර් ඔයිල් මාරු කරන්න අවශ්‍ය නැහැ. කෙලින්ම R22 වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් R422D. ඉන්ඩිරෙක්ට් රිප්ලේස්මන්ට්. මේවා දාන්න නම් පද්ධතියේ තියෙන මිනරල් ඔයිල් අයින් කරලා POE පොලියෝල් එස්ටර් වැනි දේවල් දාන්න වෙනවා. උදාහරණයක් R407C. ඕසෝන් වියන සහ ජාත්‍යන්තර ගිවිසුම් The Science and Laws. ක්ලෝරීන් අඩංගු ගෑස් CFC සහ HCFC වායුගෝලයට මුදා හැරෙනම ඒවයි තියෙන ක්ලෝරීන් පරමාණු ඕසෝන් අණුවලට පහර දීලා ඕසෝන් වියන සිදුරු කරනවා. මේක පාලනය කරන්න තමයි මොන්ට්‍රියල් ප්‍රොටෝකෝල් ගිවිසුම ආවේ. ඒ වගේම ග්ලෝබල් වෝමින් ගෝලීය උණුසුම් පාලනය කරන්න කියෝටෝ ප්‍රොටෝකෝල් සහ කිගාලි ඇමෙන්ඩ්මන්ට් ගිවිසුම් අත්සන් කරලා තිනවා. අද අපි පාවිච්චි කරන R32 ගෑස් එකේ ODP ඕසෝන් ඩිප්ලීෂන් පොටෙන්ෂල් අගය ශූන්‍යයි. ගෑස් රිකවරි වෘත්තීය වගකීම. දැන් කාලේ ගෑස් නිකම්බ වායුගෝලයට මුදා හැරීම කියන්නේ පරිසර විනාශයක් වගේම ලොකු වරදක්. රිකවරි පද්ධතියේ තියෙන ගෑස් රිකවරි මැෂින් එකක් හරහා සිලින්ඩරයකට එකතු කිරීම. රීසයිකල් එම ගෑස් වල ඇති තෙල්, තෙතමය සහ අපද්‍රව්‍ය ඉවත් කර පිරිසිදු කිරීම. රීයූස් පිරිසිදු කළ ගෑස් නැවත එම පද්ධතියටම හෝ වෙනත් පද්ධතියකට යදීම. මේකෙන් පරිසරය බේරෙනවා වගේම පාරිභෝගිකයාගේ සල්ලිත් ඉතුරු වෙනවා. ආරක්ෂාව සහ ප්‍රොෆෙෂනල් ටෙක්නීෂියන්ගේ වගකීම. අවසාන වශයෙන් අපි වැඩ කරන්න ඕනේ අපේ ජීවිතයත් ආරක්ෂා කරගෙන. සේෆ්ටි PPE වැඩ කරද්දී සේෆ්ටි ග්ලාසස් සහ ග්ලව්ස් අනිවාර්යයි. දියර ගෑස් ඇඟේ ගෑවුනොත් ක්ෂණිකව ශීත වී පිලිස්සීම් ලික්විඩ් බර්න් ඇති වෙන්න පුළුවන්. වගකීම නියම ටෙක්නීෂියන් කෙනෙක් කියන්නේ ගෑස් පුරවන කෙනෙක් නෙමෙයි. පද්ධතියේ ලීක් එකක් තියෙනවා නම් ඒක හරියටම රෙපෙයා කරලා නියමිත ප්‍රමාණයට වැකියුම් කරලා ප්‍රමාණයට අනුව ගෑස් පුරවන කෙනාටයි.
මතක තියාගන්න අපේ දක්ෂතාවයේ තියෙන්නේ අපි වැඩේ කරන විදිහ සහ අපි පරිසරයට දක්වන සැලකිල්ල මතයි. ඉතින් රෙෆ්‍රිජරන්ට් ගැන මේ කරුණු ටික ඔයාලගේ දැනුමට වගේම වෘත්තීය ජීවිතයටත් ලොකු උදව්වක් වෙයි කියලා මම හිතනවා. වීඩියෝ එකේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් හෝ ඔයාලට දැනගන්න ඕනේ අලුත් දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ලයික් එකක් දාලා අපේ ක්ෂේත්‍රයේ ඉන්න අනිත් යාළුවන්ටත් බලන්න ෂෙයාර් කරන්න. මේ වගේ තවත් වටිනා තාක්ෂණික වීඩියෝ දිගටම බලන්න SL Skill Master subscribe කරලා අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම දැනගන්න අර බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. හැමෝටම ජය වේවා.